මේ රට කවර වේගයෙන් ආර්ථික දියුණුවක් ලබා ගන්නවද? ඒ ආර්ථික දියුණුව කොයිතරම් දුරට ස්ථාවරව පවත්වා ගන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ බලශක්තිය අතින් අපි කොපමණ ශක්තිමත්ද කියන කාරණාව මත. මේ බලශක්ති නිෂ්පාදනය බලශක්තිය කියන ක්‍රියාවලිය ගත්තාම මේක ප්‍රධාන කොටස් තුනයි. එකක් බලශක්තිය නිෂ්පාදනය කරන්න ඕනේ. දෙවෙනි එක බලශක්ති සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම. මේ පද්ධති තුන ස්ථාවරව සහ අකණ්ඩව දවසේ පැය 24ම පවත්වාගෙන යන්න පුළුවන්ද කියන කාරණාව මත මේ රටේ ආර්ථික දියුණුව තීරණය වෙනවා. ඒ නිසා වර්තමාන රජයේ විදියට ඔබේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ බලශක්තියෙන් අපේ රට සම්පෝෂිත කිරීමත් බලශක්තිය හැකිතාක් අඩු මිලට ලබා දීමත්. අකණ්ඩව ලබා දීම සඳහා පුනර්ජනනීය බලශක්තිය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පුනර්ජනනීය බලශක්ති ප්‍රමාණය වැඩි කරලා ඔය LNG ඇතුළු තාප විදුලි බලාගාරවල ප්‍රමාණය අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඒකට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මම දකින විදිහට මේ සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම මේ මැද තියෙන පද්ධතිය අකාර්යක්ෂමයි සහ ඒක අලුතින් නිර්මාණය කරන්න ඕනේ. ඒ අලුත් සකස් කිරීම සඳහා මගේ පුද්ගලික අදහස තමයි අපේ රටට ඒ තරම් විශාල මුදලක් නැහැ මේ වැඩේ සඳහා වෙන් කරන්න. ඒ නිසා රජය පැත්තෙන් ඔබ අලුත් ඉදිරි පියවරක් තියලා අර ඇමතුමා කිව්වා වගේ රාජ්‍ය පෞද්ගලික එකතු වෙලා හරි මේ ග්‍රිඩ් එක සකස් කරලා කොටස් වලට මේක වෙන් කරලා හදාගත්තේ නැත්නම් කවමදාවත් අපිට ආර්ථික දියුණුවක් අපේක්ෂා කර දෙන්න යන්න බෑ. ඒ නිසා කවර ආකාරයකින් හෝ ලෝකේ අනිත් රටවල වලින් ආයෝජකයන්ට අපේ රටේ බලශක්තිය මිලෙන් අඩුයි කියන එක පැහැදිලි කරේ නැත්නම් අපිට ඔබ අපේක්ෂා කරන ඔය අයවැයේ තිබුණු එක ඉලක්කයකටවත් යන්න බැරි වෙනවා. පාර්ලිමේන්තුව ආරම්භ වුණු වෙලේ පටන් අවුරුදු 76ක් හොරකමක් ඕක තමයි මාතෘකා හැටියට හැම മന്ത്രിවරයෙක්ම වගේ කතා කරන්නේ. මම ඒ පිළිබඳව කතා නොකරන්නේම මේ රටේ ප්‍රධානම ප්‍රශ්නය හොරකම නෙමෙයි කියලා මම නැවත වතාවක් කියනවා. හැබැයි මේ රටේ ප්‍රධාන ප්‍රශ්න 10 ලියුවොත් ඒ 10න් එකක් හොරකම. මේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඒ 10 හොරකමට ඉස්සරහින් තියෙන ප්‍රශ්නයක් තමයි මේ බලශක්ති අර්බුදය. මේ බලශක්ති අර්බුදය නිසා අපේ රට ඉදිරියට වේගයෙන් යන්නේ නැහැ. විශේෂයෙන්ම කවුරු හරි ආයෝජකයෙක් අපි හිතුවොත් ලෝකයට සේවා සපයන IT කම්පැනියක් අරගෙන ආවොත් එයාට අවශ්‍ය කරන විදුලි සැපයුම අකණ්ඩව දෙන්න බැරි නම් ලෝකයේත් එක්ක තරඟ කරන්න බැරි වෙනවා. ඒ නිසා විදුලි බලය අකණ්ඩව ලබා දීම සඳහා අනිවාර්යයෙන්ම ඔබට අලුත් නීති පනත් ගේන්න සිද්ධ වෙනවා. ඔබතුමාගේ වඳුරු කතාවට සම්බන්ධ වුණොත් එදා සිද්ධ වෙච්ච ප්‍රශ්නය තමයි එකවරම මේ වගේ යම් ස්ථානයක විදුලි බිඳ වැටීමක් සිද්ධ වෙනවා. සූර්ය කෝෂ වලින් ලබා දෙන සූර්ය වලින් ලබා දෙන විදුලිය වැඩි අවසානයේදී පද්ධතිය අර ගෙවල් වල ට්‍රිප් ස්විච් ටික යනවා වගේ දිගින් දිගට පද්ධතිය කඩාගෙන වැටෙනවා. එහෙනම් මොකද්ද මේකට කළ හැක්කේ? සූර්ය විදුලියෙන් එන නිෂ්පාදනය අවම කිරීම වෙනුවට බැටරි අපිට ලංකාවට අඳුන්ලා දෙන්න සිද්ධ වෙනවා. අලුත් පියවරක් හැටියට විශේෂයෙන්ම ටෙස්ලා සමාගමටත් මේ මොහොතේදී චීන බැටරිත් එක්ක හැප්පෙන්න බැරි වෙලා තියෙනවා. මම දැක්ක සමහර තැන්වල තියෙනවා අලුත්ම චීන මෝටර් රථවල බැටරිය ඊටාම ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්තයි කියන එක. එහෙමනම් එකෙන් කියවෙන කතාව තමයි චීනයේ බැටරි මේ වෙනකොට ලෝකයේ වෙළඳපොළ ඇතුළට වේගයෙන් ඉන්න පටන් ගන්නවා. එහෙනම් අපිට අලුත් පියවරක් හැටියට මේ ශේෂ්ත්‍රය ගැන අවධානය යොමු කරන්න පුළුවන්. අපේ නිෂ්පාදනය වන විදුලිය ගබඩා කර ගැනීම සඳහා මේ බැටරි තාක්ෂණය මේ රට හඳුන්වලා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. මේ රට කෙළවරේ තියෙනවා ඉන්දියාව. ඉන්දියාව ලෝකේ වේගයෙන් දියුණු වෙනවා. අපි තාම හිතාගෙන ඉන්නේ මේ රටෙන් විකුණන්න පුළුවන් තේපොල් රබර් ශ්‍රමය වගේ දේවල් විතරයි කියලා නෑ. විදුලිය විකුණන්න පුළුවන්. උතුරු නැගෙනහිර මේ වෙද්දී අපි දැකලා තියෙනවා පුනර්ජනනීය බලශක්තියට අවශ්‍ය කරන විශාල විභවයක් තියෙන ප්‍රදේශයක් කියලා. විශේෂයෙන්ම සුළං විදුලි බලාගාර ලංකාවේ හැමතැනම නිර්මාණය කරන්න බෑ. නමුත් උතුරු නැගෙනහිර කලාපයක කරන්න පුළුවන්. අදානි ව්‍යාපෘතිය වගේ තව ව්‍යාපෘති ඔබට පුළුවන් නම් ගේන්න. ඇයි ගේන්න ඕනේ කියලා කියන්නේ. ගෙන ඒම හරහා ලංකාවේ තුලේ බලශක්තිය අර්බුදයට විසඳුම් ලැබෙනවා. ඒ වගේම තමයි ලෝකයේ ඉන්න ආයෝජකයන්ට අපිට ඕන තරම් බලශක්තිය තියෙනවා කියන ගමන් ආසන්න රට ඉන්දියාවට මේ විදුලිය විකුණන්න පුළුවන්. ඉන්දියාවට විදුලිය විකුණන්න නම් අපි පළමුව කළ ඉන්දියාව එක්ක අපි කනෙක් වෙන්න ඕනෙමයි. බය නැතුව 159ක් තියෙනවා. ජනතාවගේ විශ්වාසය ඔබට තියෙනවා. බය නැතුව මේක සම්බන්ධ කරන්න. ඔබ විපක්ෂයේ ඉන්න කාලේ වගේ අපි මේකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි කියන්නේ මේ රටේ ස්වෛරීත්වයට ඉන්දියාව සම්බන්ධ වුණා. මේ රට කෙලවෙනවා, මේ රට විනාශ වෙනවා කියලා කියන්නේ බය නැතුව ඔබ ඉන්දියාව එක්ක සම්බන්ධ වෙන්න හේතුව ලෝකයේ මේ දශකයේ තුල අපි මේ කනෙක්ටිව් එක කරගත්තේ නැත්නම් ඊළඟ දශකයේ තුල සමාජයට රවි කරුණාමැතිතුමා කිව්වා වගේ වෙනත් ක්‍රමවේදයන්ගෙන් බලශක්තිය
ආවොත් අපිට ඒක විකුණ ගන්න බැරුව යනවා. පුනර්ජනනීය බලශක්තියේ කේන්ද්‍රස්ථානයක් බවට උතුරු නැගෙනහිර පත් කරගත්තොත් අපිට අලුත් ආර්ථික කලාපයක් මේ රටේ නිර්මාණය වෙනවා. ඔය සියල්ල මැද්දේ ඔබ විසින් ආණ්ඩුව විසින් ගත යුතු තව වැදගත් තීරණයක් තියෙනවා. ඒ තමයි මේ රටේ පරිසර සංවිධාන පිළිබඳ අදහස. ඇත්තටම මේ රටේ පරිසර සංවිධාන සත්භාවයෙන් කටයුතු කරන සංවිධාන තියෙනවා. නමුත් මේ වගේ ව්‍යාපෘති ආරම්භ වෙනකොට අටව ගන්න පරිසර සංවිධාන මේ රටේ දියුණුවට බලපෑම් ඇති කරනවා. ජලවිදුලි බලාගාරයක් හදන්න ගියොත් ඒ ප්‍රදේශයේ යට වෙන ගම්මාන වල ඉන්න මිනිස්සු ටික අරගෙන ඇවිල්ලා ගස් ටික යට වෙනවා, සත්තු ටික මැරෙනවා අනම්මනම් කියලා ඔන්න එතනින් කට්ටියක් අවසල ගන්නවා. ලංකාවේ වැඩිම උගතුන් ප්‍රමාණයක් එක තැනක වැඩ කරනවා නම් වැඩ කරන්නේ විදුලි බල මණ්ඩලේ. නමුත් ඒ උගතුන් ප්‍රමාණය වැඩිම ප්‍රමාණයක් වැඩ කරන විදුලි බල මණ්ඩලයට බැරි වෙලා තියෙනවා මේ රටේ මේ බලශක්ති අර්බුදයට ස්ථිරසාර සහ අඩු වියදම් ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න. ඒ වගේම තමයි ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය. ඔබතුමා එදා වඳුරු කතාව නොකිය හිටියනම් හොඳයි කියලා මම හිතනවා. වගකීම් විරහිත ප්‍රකාශයක් ඔබ ඒකලේ. විදුලිය විසන්දි වීමට හේතුව මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ නැහැ. විදුලිය විසන්දි වුණා, එක තැනක කඩාගෙන වැටෙන මොනවා හරි ප්‍රශ්නයක් වුණා. ඔබ ඒ කිව්ව ප්‍රකාශය හරහා සිද්ධ වෙච්ච දේ ඔබ දන්නවද? ලෝකයේ බොහෝ තැන්වල ඒක විහිළු සාගත ප්‍රවෘත්තියක් බවට පත් කළා. ඒක විහිළු ප්‍රවෘත්තියක් නෙවෙයි අමුතුමා කළේ. ඒ කළේ අපේ රටේ බලශක්ති අර්බුදයක් තියෙනවා කියලා ලෝකේ අනිත් රටවල් වලට ඔබ පණිවිඩයක් යවුවා. වඳුරෙක් පැන්නට පස්සේ මේ රටේ දවස් ගාණක් කරන්ට් එක නැති වෙනවා නම් කොයි ආයෝජකයද ඉන්නේ? තව ඇමතිවරයෙක් මම දැක්කා. අදානි වගේ ව්‍යාපෘති ලංකාවේ යනවා කියලා කියනකොට ඒක ෂෝක් වගේ කියනවා. ආයෝජකයන් ධෛර්යමත් කරන්න ඕනේ. ආයෝජකයන්ගේ අපිට අලාභ කොටසක් තියෙනවා නම් ඒක සාකච්ඡා කරන්න ඕනේ. හැබැයි ආයෝජකයන් අපේ තරහකාරයෝ වගේ අපිට ඕන විදියට ඇවිල්ලා වැඩ කරන්න ඕනේ වගේ උම්මත්තක අදහස් වලින් නම් මේ රට ගොඩනගන්න උත්සාහ කරන්නේ. මම විශ්වාස කරනවා අපිට ඉදිරි දශකයේ ඉන්න වෙන්නේ දුප්පත් රටක් විදියට. ඔබ හරහා පමණයි මේ ටික කරගන්න පුළුවන්. ඔබ විපක්ෂයේ හිටියොත් අපිට කවදාවත් මේ ටික කරන්න බෑ. හේතුව උමා ඔය ජල යෝජනා ක්‍රමේදී ඔබේ හැසිරීම මේ රටේ මිනිස්සුන්ට වගේම අපිටත් මතකයි. ඒ නිසා එවැනි හැසිරීමක් අපි ඔබට පෙන්වන්නේ නැහැ.